අපි අද බලමු මේ HIV ආසාදනය සම්බන්ධව සහ තියෙන ප්‍රතිකාර සම්බන්ධව. HIV ආසාදිතයෙක් කියලා කියන්නේ HIV වෛරස් එක ශරීරගත වෙච්ච කෙනෙක්. Human Immunodeficiency Virus HIV. දැන් මේ වෛරස් එක කාගේ හරි ඇඟට ගියාම අපි කියනවා HIV ආසාදිතයෙක්. දැන් මේ HIV ආසාදිතයට රෝග ලක්ෂණ පහළ වෙන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා. අවුරුදු 7-8ක් යන්න පුළුවන්. අන්න එතකොට තමයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ. රෝග ලක්ෂණ පහළ වෙලා උග්‍ර අවස්ථාවට ගියාම අපි කියනවා AIDS අවදිය. දැන් එවැනි තත්ත්වයකටපත් වෙන රෝගීන් ඉතාමත්ම අඩුයි. දකින්න නැති තරම්. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ HIV වෛරස් එකට එරෙහිව ක්‍රියා කරන ඖෂධ නිපදවලා තියෙනවා. මේ ඖෂධ රජයන් මගින් ලබා දෙනවා. විශේෂයෙන්ම ලංකාවෙත් මේ ඖෂධ ලබා දෙනවා. රජයේ තියෙනවා ලිංගාශ්‍රිත රෝග සායන. ඒ සායන මගින් ඒ ප්‍රවීණ වෛද්‍යවරු ඉන්නවා HIV ආසාදියෙන් තියෙන බෙහෙත් කරන්න. එම වෛද්‍යවරු මේ ඖෂධ ලබා දෙනවා. ඖෂධ මගින් හොඳ පාලනයක් ලබා ගන්න පුළුවන්. HIV වෛරස් එක ශරීරගත වුණාම බොහෝ උදවිය තැතිගැන්මකට ලක් වෙනවා. මුළු ලෝකෙම කඩා වැටෙනවා වගේ සමහරට suicidal ideas ජීවිතේ නැති කරගන්න වගේ අදහසුත් එන අවස්ථා තියෙනවා. ඉතින් නමුත් හරි අවබෝධයක් තියෙනවා එවැනි තත්වයකට යන්න ඕනේ, බය වෙන්න ඕනේ. හරි උපදෙස් අරගෙන හරි විදිහට ක්‍රියා කරනවා. රෝගේ පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක තමයි මේකේ වැදගත් කාරණාව. දැන් බොහෝ උදවිය දන්නේ නැති දෙයක් තමයි ඒක. බොහෝ උදවිය හිතනවා HIV ආසාදනය આવොත් ජීවිතේම ඉවරයි කියලා. එහෙම නොවේ. Tamanට පෙර පරිදිම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ කැමති කෙනෙක්ව විවාහ වෙන්න පුළුවන්. දරුවෝ හදන්නත් පුළුවන්. අනිත් කෙනාට බෝ වෙන්නේ නැතුව. ඉතින් ඒකට කටයුතු කරන්නේ වෙනේරියොලොජිස්ට්ලා. මේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරු. ඒගොල්ලෝ තමයි බෙහෙත් කරන්නේ. ඒගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ තමයි මෙවැනි ඖෂධ ලබා දෙන්නේ. ඒ ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය සම්පූර්ණයෙන් පාලනය කරගන්න පුළුවන්. රෝගය පාලනය කරගෙන එදිනදා කටයුතු කරගන්න පුළුවන්. රැකියාව කරගන්න පුළුවන්. ඒක නිසා කාට හරි HIV වෛරස් එක ශරීරගත වෙලා තියෙනවනේ ඒ අදාළ අංශ වලට ගිහිල්ලා ප්‍රතිකාර කරගත්තාම ගැටලුවක් නැතුව ජීවිතේ ගෙනියන්න පුළුවන්. ලංකාවේ අපි දන්නවා HIV ආසාදිතින් නොමිල ප්‍රතිකාර කරන්නේ. රජයේ රෝහල් වල. රහසිගතව Tamanට අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් HIV ආසාදනයේ තියෙන කෙනෙකුට මේ යම් ඖෂධ තියෙනවා මේ රෝග තත්ත්වය පාලනය කරගන්න. හොඳින් පාලනය කරගන්න. ටිකක් නෙවෙයි හොඳින් පාලනය කරගන්න පුළුවන්. අපි එවැනි ඖෂධ වලට කියනවා ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් කියලා. ARV. ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස්. මේ ඖෂධ වල ක්‍රියාකාරීත්ව කිහිපයක් තියෙනවා. එකිනෙකට වෙනස්. ඉතින් එවැනි වෙනස් ක්‍රියාකාරීත්ව තියෙන ඖෂධ දෙකක් තුනක් වගේ සම්බන්ධ කරලා තමයි බොහෝ දුරට ලබා දෙන්නේ. මේ ඖෂධ ලබා දෙන්න කලින් ඉස්සෙල්ලාම රෝගියාට HIV ආසාදනය තියෙනවද කියන එක තහවුරු කරගන්න ඕනේ. ස්ථිර වශයෙන්ම තහවුරු කරගන්න ඕනේ. තෙවැනි පරීක්ෂණ තියෙනවා. ඉතින් රෝගියෙක් HIV පොසිටිව් කියලා දැනගත්තාම රෝගියාට ඇත්ත වශයෙන්ම HIV ආසාදනය තියෙනවද කියලා තහවුරු කිරීමේ පරීක්ෂණය සිද්ධ කරනවා. සිද්ධ කරලා මේ ඖෂධ පටන් ගන්නවා. ඖෂධ පටන් ගන්න කලින් රෝගියාව දැනුවත් කරනවා. ඖෂධ මෙන්න මේ වගේ ලබා දෙන්නේ. මෙන්න මෙච්චර කාලයක් ලබා ගන්න ඕනේ. සාමාන්‍ය HIV ආසාදිතයෙකුට ජීවිත කාලය පුරාවටම ඖෂධ ලබා ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඖෂධ වල අතුරු ආබාධ එන්න පුළුවන්. එම අතුරු ආබාධ આવොත් මොකද කරන්නේ? සියල්ල පිළිබඳව දැනුවත් කරනවා. දැනුවත් කරලා ඖෂධ පටන් ගන්න කලින් රෝගියාව තවත් පරීක්ෂණ රාශියකට ලක් කරන්න ඕනේ. වෙනත් රෝගාබාධ තියෙනවද කියලා විශේෂයෙන්ම බලන්න ඕනේ. වෙනත් රෝගාබාධ තියෙන්න පුළුවන්. වැදගත් වෙවෙනි රෝගාබාධ තමයි මේ හෙපටයිටිස් වගේ ආසාදන තියෙන්න පුළුවන්. ක්ෂය රෝගය වගේ ආසාදන තියෙන්න පුළුවන්. අන්න වෙවෙනි රෝග තත්ත්ව තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය බලන්න ඕනේ. රෝගියාට වගොඩ රෝගාබාධ තියෙනවද? රෝගියාට අක්මාවි ප්‍රශ්න තියෙනවද? රෝගියා වෙනත් ඖෂධ ගන්නවද? ස්නායු රෝග වලට ගන්න ඖෂධ තියෙනවද? ඒ වගේම හෘද රෝග තියෙනවද? හෘද රෝග වලට ගන්න ඖෂධ තියෙනවද? ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. බලලා රෝගියාව හොඳ විමර්ශනයකට ලක් කරන්න ඕනේ. එම ලක් කරලා තමයි මේ ඖෂධ පටන් ගන්න. ශනිකවම දැනගත්තු ගමම පටන් ගන්න රෝගියාව හොඳට පරීක්ෂා කරලා තවත් පරීක්ෂණ කරලා ඉතිව කරලා තමයි ඖෂධ පටන් ගන්න. ඒ කියන්නේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස්. අපි දන්නවා මේ HIV කියන වෛරස් එක ශරීරයට ගියහම මේක හිමින් අපේ ශරීරය තුළ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. වර්ධනය වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඇඟේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ඇඟේ ප්‍රතිශක්තියට හේතු වෙන රුධිර සෛල ප්‍රමාණය පහළ යනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. එතකොට වෙනත් රෝගාබාධ අපිට හැදෙන්න පටන් ගන්නවා. මේ ඖෂධ භාවිතා කිරීමේදී වැදගත්කම තමයි මේ රෝගියාගේ ඇඟේ තියෙන වෛරස් ප්‍රමාණය පහළ යනවා. වෛරස් ගුණණය වීම
නවතිනවා. වෛරස් ප්‍රමාණය අන්තිමේදී හොයාගන්න බැරි තරමට අපි කියනවා අන්ඩිටෙක්ටබල් ලෙවල් එකට. අන්තිමටම හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. එතකොට සෛලවල න්‍යෂ්ටි ඇතුලේ පමණයි වෛරස් එක ඉන්නේ. රුධිරය අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි පිළිවෙලට ఔෂධ ලබා ගත්තොත්. ඉතින් එතන වැදගත්කම තමයි ඒකම අපේ ප්‍රතිශක්තිය ඇඟේ රැකෙනවා. ප්‍රතිශක්තිය ඇති කරන සෛලවල ප්‍රමාණය පහළ යන්නේ නැහැ. එතකොට ඒක රැකෙනවා. එතකොට රෝග වලින් ආරක්ෂ වීමේ ගුණයත් අපිට ලැබෙනවා. එතකොට හරි පිළිවෙලට ඖෂධ ගන්න කෙනෙක් ඉන්නවා. එයාගේ වෙනත් කෙනෙකුට බෝ වෙන්න තියෙන හැකියාවත් ඉතාමත් අවම තත්යකට පත් වෙනවා. එතකොට මේ රුධිරයේ තියෙන වෛරස් ප්‍රමාණය අපිට හොයාගන්න බැරි තරමට අපි කියනවා අන්ඩිටෙක්ටබල් ලෙවල් එකකට යනවනම්. අන්න එවැනි අවස්ථාවක අපි කියන්නේ අන්ට්‍රාන්ස්මිටබල්. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නෙත් නැහැ ලිංග සම්බන්ධතාවයක් පැවතුවත්. ඉතින් මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් හරියට ගන්න කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත කරගන්න පුළුවන්. සාමාන්‍ය ආයු කාලය විඳ ගන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් HIV ආසාදිතේ කොයි වෙලෙවත් මරණ බය ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි හරි තැනට ගිහලා හරි විදිහට ඖෂධ ලබා ගන්න ඕනේ. හරි උපදෙස් පරිදි කටයුතු කරන්න ඕනේ. ඖෂධ ගන්න කෙනෙක් මගින් බෙහෙත් නවත්තලා Tamanට හිතෙන ඒවා කරන්න බැරි වෙනවා. දැන් හුඟක් රෝගීන් හිතනවා ඖෂධ ගන්නකොට මට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මං හොඳින් ඉන්නවා මට ඖෂධ අවශ්‍ය නැතුව ඇති කියලා එහෙම හිතන අවස්ථා තියෙනවා. එහෙම හිතලා තමම ඖෂධ නවත්වන අවස්ථා තියෙනවා. දැන් මෙවැනි රෝගීන් ඖෂධ නවත්තපු ගාම ලොකු දෙයක් වෙන්නේත් නැහැ. අවුරුදු ගාණක් යනවා නැවත ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක නිසා සමහර හිතනවා මට දැන් ඖෂධ ඕනේ මට දැන් හොඳයි කියලා. එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ HIV ආසාදනයේන මල පොතේ අකුරක් දන්නේ නැති. කිසිම විද්‍යාත්මක පදනමක් දන්නේ නැතුව සමහර උදවිය කතා කරනවා වෛරස් එක නැති කරලා දෙන්න. වෛරස් එක ගැන අයින් කරලා දෙන්න. එවැනි දේවල් ගැන කතා කරනවා රෝගීන්ට ප්‍රතිකාර කරනවා ලොකු මුදල් අය කරනවා. රෝගීන් මතක තියාගන්න ඕන කාරණාව තමයි එවැනි දේවල් කරන්න බෑ වෛරස් එකෙන් අයින් කරන්න ලේසිනේ. ඒවා බොහොම සංකීර්ණ කතා. මේ වෛරස් කියන ඒවා අපි දැක්කේ ඉලෙක්ට්‍රෝන නිරීක්ෂණවලින්. ඒවා ලේසියෙන් බලන්න පුළුවන් දේවල් නෙවෙයි සයන්ටිස්ට්ලා විද්‍යාඥයෝ තමයි ඒවා දකින්නේ. ඉතින් ඒක නිසා මේ ගැන අවබෝධයෙන් තොරව එවැනි දේවල් ගැන කතා කරන අයට අපිට කියන්න තියෙන මේ පිස්සෝ කියලා තනි කර වෛරස් අයින් කරන්න අමාරුයි. ඉතින් ලොකු සයන්ස් එක ලොකු විද්‍යාවක් මේ HIV ආසාදනය තුල තියෙනවා. ඒකට ප්‍රතිකාර කරන ඖෂධවල තියෙනවා. ඒක රෝගීන් තේරුම් ගන්න ඕනේ. ඉතින් රෝගියා හොඳ ජීවිතයක් ගත කරනකොට රෝගියා සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා ඒ ඖෂධ දිගටම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා HIV ආසාදිතයෝ ඉන්නවා අපි දැකලා තියෙනවා. හොඳ මට්ටමකට පාලනය කරගෙන ඉන්න උදවිය එවැනි අයෙක් සම්බන්ධ වෙන්න සුදුසු සහකරුවෝ තියෙනවා. එහෙමත් අපි දැකලා තියෙනවා. එහෙම සම්බන්ධ වෙලා එකිනෙකට කටයුතුත් කරගෙන යනවා. ළමයිත් හදනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඖෂධ පාවිච්චි කරනකොට අගුණ වෙන්න පුළුවන් විශේෂයෙන්ම අක්මාවට සහ වගොඩු වලට. එවැනි අවස්ථාවක මොකද සිද්ධ කරන්නේ ඖෂධ වෙනස් කිරීමක් සිද්ධ කරනවා. සමහර අවස්ථාවලදී සමහර ඖෂධ වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නිරෝගී කෙනෙකුට උනත් අක්මාවට බලපාන්න පුළුවන්, වගොඩු වලට බලපාන්න පුළුවන්. මුගක් වෙලාවට කලින් ඉඳන්ම ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට තමයි වැඩිපුර බලපාන්නේ. අපි හිතමු අක්මාවේ දෝෂයක් තියෙනවා කලින් ඉඳන්ම. අක්මාවේ ගැටලුවක් සිරෝසිස් තත්ත්වයේ තියෙනවා. අන්න එතකොට ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ වගේම මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් රෝගියාට ප්‍රතිකාර කිරීම පමණක් නොවේ තවත් අවස්ථාවලදී පාවිච්චි කරනවා මෙන්න මේ වගේ. එකක් තමයි ප්‍රී එක්ස්පෝෂර් ප්‍රොෆිලැක්සිස්. ඒ කියන්නේ දැන් රෝගියා අවදානම් කටයුත්තකට යන්න වෙනවනම් රෝගීන්ට කලින්ම මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය උපදෙස් පරිදි. නැතුව තමන්ට හිතන විදිහට ගන්න බෑ. වෛද්‍ය උපදෙස් පරිදි පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු අනාරක්ෂිත සම්බන්ධයක් ඇති වුණා. දැන් බය HIV තියෙනවද අනිත් කෙනාට කියලා. ඒව පරීක්ෂා කරගන්න විදිහකුත් නෑ. අන්න එතකොට මොකද්ද කරන්නේ? අන්න එතකොටත් ඖෂධ ලබා ගන්න පුළුවන්. පැය 72ක් ඇතුළත ඖෂධ පටන් ගන්න පුළුවන්. ඒකට කියනවා post exposure prophylaxis. දැන් මේ දෙකම කරන්න පුළුවන්. pre exposure post exposure prophylaxis කරන්න පුළුවන්. දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් කරා විශේෂයෙන්ම වෙනරියොලොජිස්ට් කෙනෙක් හරහා. එහෙම නැත්නම් ලිංගාසිත කටයුතු සිදු කරන සායනයක් හරහා. දැන් මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් ගැන කතා කරනකොට මෙම ඖෂධ පාවිච්චි කරනකොට ඒ ඖෂධ අහන්න නැති තත්වයකට එන්න පුළුවන්. ප්‍රතිරෝධ ඇති වෙන්න පුළුවන්. ඩ්‍රග් රෙසිස්ටන්ස් එන්න පුළුවන්.
ඉතින් එවැනි තත්ත්වයක් බොහෝ දුරට එන්නේ තනි ඖෂධයක් පාවිච්චි කරොත්. දැන් අඳුනගෙන තියෙනවා තනි ඖෂධයකට වැඩිය ක්‍රියාකාරීත්ව කිහිපයක් තියෙන ඖෂධ එකට ගත්තාම ගැටලු ගොඩක් අඩු වෙනවා කියලා. ඉතින් රෝගියාට පහසුවක් වෙන ඖෂධ දෙකක් හෝ තුනක් එකට සම්බන්ධ කරලා කම්බිනේෂන් තෙරපි ඖෂධ කිහිපයක් එක පෙත්තක් විදිහට ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ විදිහ තමයි වැඩිපුර ජනප්‍රිය. HIV ආසාදිතෙන්ට ප්‍රතිකාර කරනකොට ඒ සම්බන්ධ පළපුරුදු වෛද්‍යවරයෙක් කරා තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. සාමාන්‍ය වෛද්‍යවරුන්ට ඒක කරන්න බෑ. මොකද අපි දන්නවා HIV ආසාදින්න ලබා දෙන ඖෂධ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් අපිට ෆාමසි එකකින් ලබා ගන්න බෑ. දැනට පිටින් ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. රජය හරහා පමණයි රජයේ සායන හරහා පමණයි ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඕගලන්ට පේනවා මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස්. ඒ කියන්නේ HIV ආසාදින්න ලබා දෙන ප්‍රතිවෛරස් ඖෂධ. ඒ ලබා දෙන ප්‍රතිකාර වලට අපි කියන්නේ ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි. ඉතින් මේ ප්‍රතිකාර ලබා දෙනකොට හරි විදිහට ලබා ගන්න ඕනේ. Tamanට ලොකු ප්‍රශ්නයක් නෑ වගේ දැනුණාට ඖෂධ දිගටම ගන්න ඕනේ. ඒක තමයි ඉතාමත්ම වැදගත් කාරණාව. මොකද රෝගියාට වගකීමක් තියෙනවා ඖෂධ හරියට පාවිච්චි කරන්න. මොකද රෝගියාගේ රහස්‍යභාවය රැකලා මේ ඖෂධ ලබා දෙනකොට ඉතාමත් වටිනා ඖෂධ මිල අධිකයි මේ ඖෂධ. රෝගියා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ වෙනත් කෙනෙකුට රෝගය බෝ කරන්නේ නැතුව. ඒ වගේම Taman සංකූලතා හදාගන්න නැතුව. මොකද සංකූලතාවොත් ඒත් වෙන්නේ අන්තිම රජයට බරක්. මොකද විඳන් කරන්න වෙන්නේ රජයට රෝගීන්ට. ඒ වෙනි කාරණා තියෙනවා. වගකීමෙන් යුක්තව රෝගියා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සමහර රෝගීන් මේම ඖෂධ ලබා ගත්තාම බොහෝ දුරට පාවිච්චි කරන්නේ හොරෙන්. ගෙදර කවුරුත් දන්නේ. එවැනි අවස්ථා තියෙනවා. ඉතින් ඖෂධ හරි පිළිවෙලට ප්‍රවේශමේ භාවිතා කරන්න ඕනේ. ඒක සුදුසු තැනක ගබඩා කරන්න ඕනේ. සමහරට ඖෂධවල ගුණේ හානි වෙන්න පුළුවන් ඔහි දාලා තිබ්බොත්. හොඳින් භාජනයක දාලා අසුරන්න ඕනේ. හුලම් වදින්න නැති වෙන්න. ඒ වගේම අර එළිය වැටෙන්නේ නැති වෙන්න අඳුරු පැහැති බෝතලයක් තියෙනවා නම් වඩාත් සුදුසු. සමහර රටවල් වල මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් නොමිලේ ලබා දෙන්නේ. තමන් වීදම් කරන්න ඕනේ. තමන් සල්ලි දීලා ගන්න ඕනේ. ඒකට ලොකු වීදමක් යනවා. ඒකත් අපේ රෝගීන් දන්නේ නැත වශයෙන්ම. රෝගීන්ට නොමිලේ දෙනකොට අගයක් නැහැ මේ ඖෂධ. මෙච්චර වටිනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් HIV ආසාදිත රෝගීන්ට කියන්න තියෙන්නේ මේ මරණ බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ රෝගේ හොඳින් පාලනය කරගන්න පුළුවන්. මේ දියවැඩියා රෝගී තත්ත්වයකට වැඩි හොඳින් පාලනය කරගන්න පුළුවන්. ඒක නිසා රෝගී තත්ත්ව හොඳින් පාලනය කරගෙන තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්. මානසිකව ලෙඩෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරව හිතන් ඉන්නවා මේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ඩ්‍රග්ස් මහා භයානක ඖෂධ කියලා. මහා බරපතල අතුරු ආබාධ ඇති කියලා. ඊට වැඩිය භයානක ඖෂධ තියෙනවා විශේෂයෙන් පිළිකාමේ තත්ත්වයන්ටද. ඒක නිසා ඖෂධයක් නියම කරලා තියෙනවා නම් බය නැතුව ගන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙනකොට රෝගීන් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද සමාජයේ කොන්ක්‍රීට්මට ලක් නොකර රෝගීන්ව බලා ගන්නවට ඒ ගෞරවය ආපහු දෙන්න ඕනේ රෝගියා. ඒක මතක තියාගන්න ඕන කාරණයක්.